අද අපි කතා කරන්නේ Honda City RS 2025 අලුත්ම වාහනය ගැන. ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් සෙඩාන් එකක් ගන්න කැමති කෙනෙක්ට හොඳ ඔප්ෂන් එකක් විදියට Honda City RS එක අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒත් එක්කම වාහනේ outer look එක ගත්තොත් එම ලස්සන aggressive sporty look එකක් මේ වාහනේ ඔයගලන්ට අරගෙන අවිලා තියෙනවා. Honda City RS එක කියන්නේ සෙඩාන් කැටගරි එකට වැටෙන වාහනයක්. ඉතින් වාහනේ ඩයිමන්ෂන්ස් එක ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. අපි පල්ලෙන් දාන්නම්. ඒත් එක්කම වාහනේ ෆ්‍රන්ට් ලුක් එකට ආවම ඔයගලන්ට පේනවාද මෙතනින් honeycomb grill එකක් එක්ක ඔයගලන්ට මෙතනින් Honda logo එක හම්බ වෙනවා. ඒත් එක්කම RS branding එක මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒත් මට හිතෙනවා ඉතින් ඒක හින්දාද මන්දා මේ වාහනේට ලස්සන ස්පෝර්ටි ලුක් එකක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම ඔයගලන්ට පේනවා ඇති පල්ලෙහා බෆර් එක ඇග්‍රෙසිව් ලුක් එකක් එක්ක ඔයගලන්ට මෙතනදී හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපි නම් මේකේ හෙඩ්ලයිට් ගැන කතා කරන්න. වෙහිකල් එකේ ෆ්‍රන්ට් ලුක් එකේ ප්‍රධාන කම්පොනන්ට් එකක් තමයි හෙඩ්ලයිට්ස් කියන්නේ. ඉතින් මේ වෙහිකල් එකේදී ඔයගලන්ට LED හෙඩ්ලයිට් සිස්ටම් එකක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම මේ හෙඩ්ලයිට් එකේ ඩේ ටයිම් රනින් ලයිට් එකයි සිග්නල් ඉන්ඩිකේටර් එකයි සෙපරේට් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි වෙහිකල් එකේ සයිඩ් එක ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි කම්පොනන්ට් එක තමයි වෙහිකල් එකේ ටයර් එක. ඉතින් මේකෙදි ඔයගලන්ට 16 inch black alloy wheel set එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ෆ්‍රන්ට් එකේදී බ්‍රේක් සිස්ටම් එක ගත්තොත් එimhe ඔයගලන්ට හම්බෙන්නේ ඩිස්ක් බ්‍රේක්. හැබැයි පිටිපස්සේදී මේ වෙහිකල් එකේ දීලා තියෙන්නේ drum brakes විදිහට. අපි වෙහිකල් එකේ රේර් සයිඩ් එකට ආවම ගොඩක්ම නෝටිස් වෙන දෙයක් තමයි මේ ලස්සන ටේල් ලයිට්ස් එක. ඉතින් මේ ටේල් ලයිට්ස් ටික තියෙන එකෙන් මේ වාහනේ ස්පෝර්ටි ලුක් එක ඇත්තටම ලොකු ලස්සනක් මේ වාහනේට එකතු කරනවා. ඒත් එක්කම මෙතනින් ඔයගලන්ට Honda logo එකත් එක්ක Honda City branding එක මම අර කලින් කිව්වා වගේ මෙතනින් ඔයගලන්ට දෙනවා RS branding එක. ඉතින් අපි දැන් බලමු මේ වෙහිකල් එකේ බූට් ස්පේස් එක කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට බූට් ස්පේස් එක ඔයගලන්ගේ ඩිකි එක අරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගලන්ට පේන ඇති සාමාන්‍ය සාම්ප්‍රදායික සෙඩාන් එක වගේ හොඳ බූට් ස්පේස් එකක් ඔයගලන්ගේ මේ වාහනේදී හම්බෙලා දෙනවා. ඒත් එක්කම විශේෂ දෙයක් තමයි මේ වෙහිකල් එකේ ඔයගලන්ට ස්පෙයා වීල් එකක් මෙතනදී හම්බ වෙනවා. ඉතින් මේ වෙහිකල් එකේ ස්ටියරින් වීල් එක ගැන කතා කරාම leather wrapped කරපු ස්ටියරින් වීල් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් මේකේ ඔයගලන්ට ටිල්ට් කිරීම සහ ටෙලස්කෝපික් විදිහට Tamanට අවශ්‍ය විදිහට ස්ටියරින් වීල් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ ස්ටියරින් වීල් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ඩුවල් මල්ටිෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. Honda branding එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සයිඩ් එකේදී ස්ටියරින් වීල් එකේ රයිට් සයිඩ් එකේදී ඔයගලන්ට ක්‍රූස් කන්ට්‍රෝල් වලට අවශ්‍ය කන්ට්‍රෝලර්ස් ටික බලා ගන්න පුළුවන්. ඒත් එක්කම left side එකේදී ඔයගලන්ගේ infotainment system එකට අදාළ කරන සෑම දෙයක්ම controllers සෑම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ වාහනේ paddle shifters ඇවිල්ලා තියෙනවා. ස්ටියරින් වීල් එකටම align වෙන විදිහට මේකෙදි paddle shifters ඔයගලන්ට හම්බ වෙනවා. ඉතින් වාහනේ center console එකට ආවම මෙතනින් ඔයගලන්ට බලන්න පුළුවන් vehicle එකට factory fitted එන infotainment system ඊට යටින් ඔයගලන්ට AC controllers ටික බලන්න පුළුවන්. ඒත් එක්කම මෙතෙන්ට ආවම ඔයගලන්ට cup holders දෙකක් හම්බ වෙනවා සහ gear shift එක මේ විදිහට හම්බ වෙනවා. ඉතින් අපි වාහනේ gauge cluster එක ගැන කතා කරොත් ඉතින් ඔයාලට පේනවා ඇති මේක analog plus digital gauge cluster එකක් විදිහට තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ. ඉතින් දකුණු පැත්තේදී ඔයගලන්ගේ speedometer එකත් වම් අත පැත්තෙන් ඔයගලන්ගේ RPM meter එකත් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම මැද තියෙන පොඩි screen එකේදී ඔයගලන්ගේ වාහනේ fuel level එක ඒත් එක්කම cruise control වගේ ඒ තියෙන options වල indicators මේ පොඩි ස්ක්‍රීන් එකේදී ඔයගලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන දේ තමයි මේ වෙහිකල් එක ස්ටර්ලින් වොරන්ටි කැටයට තමයි අපි පාරිභෝගිකයාට සමීප කරලා තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ ස්ටර්ලින් ආයතනයේ මේ හැම වෙහිකල් එකක්ම ක්‍රියාපිලි පිට කරලා උසස් තත්ත්ව පරීක්ෂණ වලට ලක් කරලා තමයි පාරිභෝගිකයන්ට සමීප කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ අලුත් හැම වාහනයක්ම සර්විස් කරන්න අවශ්‍ය සියලුම පහසුකම් ස්ටර්ලින් ආෆ්‍රිකා ශාඛා හරහා ලබා ගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඔයාලත් වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ස්ටර්ලින් වොරන්ටි එක තියනවාද කියලා බලන්න.